සියලු දෙනාටම තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා පොරොන්දු වෙන්න කියලා. දිවි හිමියෙන් පන්සිල් කඩන්නේ නැහැ. ඒ කියන්නේ මගේ ජීවිතයේ ගියත් මම මැරුවත් මං සිල්පදයක් කඩන්නේ නැහැ කියන පොරොන්දුවයි දිවි හිමියෙන් කියලා කියන්නේ. එතකොට අපි අභිඥාවක් තියන අයත් නෙමෙයි. ලොකු ප්‍රඥාවක් පහළ කරගත් අයත් නෙමෙයි. එහෙම පන්සිල් රකින්නවා කියලා හිතුවට අපිට පස්සේ මේ දිවි හිමියෙන් පන්සිල් සුරකින්නව නැත්නම් ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා පොරොන්දු වෙලා ඉන්න කෙනා ඒ කාරණාවම දිගින් දිගට දියුණු කරලා විදර්ශනාවක් මට්ටමට ඒක දියුණු කරගත්තොත් ආන් එදාට ඔහුට පේන්න පටන් ගන්නවා මං මෙච්චරකල් සිල් රැක්කා කියලා හිතාගෙන හිටියට මං අතින් කොච්චර සිල් කැඩිලා තියෙනවද කියලා. සිල් රකින්නවා කියලා අද හිතාගෙන හිටියට සිල් කැඩෙන ප්‍රමාණය පේන්න පටන් අරගෙන තමන්ටම තමන් ගැන ලැජ්ජාවක් ඇති වෙනවා. මම සිල් රකින්නවා කියලා හිතුවේ මේකටද කියලා. මෙච්චරකල් සිල් රකින්නවා කියලා කෙරුවේ මේකද කියලා. මොකද මගේ අතින් මම නොදැන කියලා කියහම කෙනෙක් තර්ක කරන්න පුළුවන් නොදැන කළා නම් අකුසල් නැහැනේ කියලා. නමුත් ඒක නොදැනම නෙමෙයි කෙරෙන්නේ. අපි ඒක උදාහරණයක් සඳහන් කරුවොත් මෙහෙම කෙනෙකුගේ හිසේ උකුණෝ ඉන්නවා. එයාට ඒක ලොකු කරදරයක්. සමහර වෙලාවට උකුණෝ අතින් ගන්නවා නම් අරගෙන විසි කරන අවස්ථාවක් තියෙනවා. සමහර අය වතුරෙත් දානවා අරගෙන. ඉතින් ඒ වතුරට දාපුවාම උකුණා මැරෙනවද නැද්ද කියන කාරණාව වෙනම තීරණය කරන්න. උකුණා මැරෙනවා නම් අපිට ඒක බලපානවා. උකුණා නොමැරෙනවා නම් ඉතින් ඒක බලපාන්නේ නැහැ. ඉතින් උකුණෝ අරන් අයින් කරන්න එපා කියලා දේශනාවක් කරන්නේ නැහැ. නමුත් අපි පාවිච්චි කරනවා බෙහෙත් වර්ග. ඒ බෙහෙත් වර්ග සමහරට ගල්වලා විනාඩි 5ක් 10ක් ඉඳලා ඔළුව හොදන්න කියනවා. විනාඩි 5ක් 10ක් ඉන්න කියන කාරණාව තුල මං යොදාපු බෙහෙතට උකුණා මැරෙනවද? නැත්නම් ලේනියා පුපුරනවද? කියන කාරණාව පිළිබඳව සැලකිලිමත් වෙන්න වෙනවා. නමුත් අපි පන්සිල් රකින්නවා කියලා හිතාගෙන හිටියට සමහරට අර වගේ කාරණාවක් හිතන්නේ නැති වුණාට ඒකෙන් අකුසලයක් වෙනවා. මොකද උකුණා මැරෙන්නවා නම් ඒ බෙහෙත යොදලා මට ඒ බෙහෙත යොදලා බෑ. නමුත් මට සිහි මදි හින්දා මං ඒ බෙහෙත පාවිච්චි කළා. ඒකයි සඳහන් කළේ දිවි හිමියෙන් සීල් රකින්නවා කියලා හිතාගෙන හිටියට සිහි මදි නිසා කොච්චර අකුසල් කෙරෙනවද අපි අතින්. ওই තරම් බලපානවාද මේ කාරණාව අපිට. මනා සිහියක් එතෙන්ට අවශ්‍ය නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හැම වෙලාවෙම සතර සතිපට්ඨානයකුත් ජීවිතේ වැඩෙන්න ඕනේ නිරන්තරයෙන් සිහි තියෙන්න ඕනේ කියලා. ඒ කාරණාව වටිනවා ඒ වගේ දේවල් දැනගන්න. හැබැයිම කුසල ස්කන්ධයක් රැස් වෙනවා ඒ සිහියත් එක්ක. මොකද රැය දවල් දෙකේම මගේ කල්පනාවක් තියෙනවා මගේ සිල්පදයක් බිඳුනද. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් විවේක වේලාවක තමන්ගේ සිල් මෙනෙහි කරන්න කියන කාරණාව. දැන් අපි උදේ පන්සිල් සමාදන් වුණා හැන්දෑවේ නිදියහනට ගිහිල්ලා කල්පනා කරන්න පුළුවන් අද දහවල් කාලේ මගේ සිල් කොතනින් හරි කැඩුනද? සීලේ මෙනෙහි කරලා ආවර්ජනය කරලා බලනවා. හැඟුණොත් ඇත්තටම අහවලත් එක්ක කතා කර ඉන්න තැනින් අහවල් කාරණාව නිසා බේරීම උදෙසා මං කියාපු වචනය මුසාවක් වුණා වෙන්න පුළුවන් කියලා සැකයක් ආවොත් ඊටාම වටිනවා ඒ වෙලාවේ ආපහු සිල් සමාදන් වෙන එක. සැකයක් මතුරුත් මං ආපහු සිල් සමාදන් වෙනවා. සැක නැතිනම් හරි සතුටුයි ඔහුට ආවර්ජනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. හැබෑවට මං ඉතින් බොරුවක් කියුන්නේ නැහැ අද. මේ සිල්පදයක් හානි වුන්නේ නැහැ මං අතින්. ඒ සතුට කොයිතරම්ද කියන කාරණාව සඳහන් කරන්න බැරි තරම්. මොකද ඒක රාජ්‍යයක් ලැබුණට වඩා වටිනවා. අටසිල් ගාවට එනකන් එනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ එක දවසක් එක 24 පැයක් හරියටම අටසිල් රකින්න පුළුවන් නම් ආන් ඒ දවසේ මං මගේ සංසාරයට ඇති කරගත්ත වටිනාකම මේ ඉරයි හඳයි දෙන්න ලෝකේ කාටවත් මිල කරන්න බෑ. ලෝකේ මිල කරන්න බැරි මේ වස්තුන් දෙක කොයිතරම් ලෝකෙට වටිනවද? සඳහන් කරනවා එක දවසක් පැය 24ක් හරියටම අටසිල් සමාදන් වෙච්ච පුජ්‍යලයා ඒ පුජ්‍යලයාගේ 12 කලාවෙන් එක කලාවක් තරම්වත් ඉර හඳ දෙකම වටින්නේ නැහැ කියලා. ඒ කියන්නේ 16කට බෙදලා ජීවිතෙන් කොටස් 16කට බෙදලා 12 කලාවෙන් එක කලාවක් තරම්වත් ඉරයි හඳයි වටින්නේ නැහැ. අටසිල් සමාදන් වෙච්ච පුජ්‍යලයා තරම් කියලායි සඳහන්. ඒ පුජ්‍යලයාගේ 12 කලාවෙන් එක කලාවක් තරම්වත් ඉර හඳ වටින්නේ නැහැ කියලායි දේශනා කළේ. ඉතින් ඊට වඩා ඒ කාරණාව වචන කරන්න මං හිතන්නේ තේරෙන්නේ නැහැ. ඉර හඳ නොවටිනවා කියලා කියහම මේ පුජ්‍යලයා තරම් උත්තරීතරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එක දවසක් අටසිල් රැකගන්න එක සක්විති රජකමට වඩා උතුම් කියලා දේශනා කළේ. මොකද සක්විති රජකමට වඩා උතුම් කියලා දේශනා කළේ මේ උතුම් සීලය දෙව්ලොවම උපද්දවනවා. මේ අෂ්ටාංග සීලය, පංච සීලය මේක හරියටම රැකගත්තොත් දෙව්ලොවම උපද්දවනවා. දෙවියන්ට කිසිම ලෙඩක් නැහැ. යටත් පිරිසෙන් සම්ප්‍රතිශියාවක්වත් නැහැ. නමුත් සක්විති රජුරවන්ට උණත් හැදෙනවා. හෙම්බිරිසාවත් හැදෙනවා. කැස්සත් හැදෙනවා. තුනටිය වේදනාවත් හැදෙනවා.
කායික වේදනා මොනවද මිනිස්සෙකුට හැදෙන්නේ? ශක්විති රජුරවන්ටත් ඒ ඔක්කොම හැදෙනවා. හැබැයි දෙවියන්ගේ කොන්දක කියන්නේ නැහැ. දෙවියන්ගේ තුනට ඉරි දෙන්නේ නැහැ. එහෙමනම් මේ එක දවසක් සීල් රැකපු ආනිසංසය ශක්විති රජකමට වඩා වටිනවා කියලා දේශනා කළේ නිසා. එහෙමනම් උදේ සමාදන් වෙච්ච සීලේ හැන්දෑවේ ආවර්ජනය කරලා නිවැරදි කියලා දැනගත්තාම පහුවදා උදෙත් ඒක ආවර්ජනය කරනවා. මොකද රැයට කොහොමත් සිල් කැඩුන්නේ නැහැ, මම නිදාගෙන හිටියේ. එහෙම දවස් ගාණක් සිල් ආරක්ෂා කරගත්ත පුජ්‍යලයකට තියෙන සතුට කොච්චරද කියන කාරණාව වචන වලින් සඳහන් කරන්න බැරි තරම්. ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි සීලය කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ.